ඉතිහාසයේ වගේම කතරගම ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මේ වාසනාවන්ත දිනනේ වෙනසින් ඔබ වෙත ගෙනෙන්නේ ඉතින් මේ කටයුත්තේදී මේ නිර්මාණශීලීත්වය චිත්‍ර ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පී පාණ්ඩුර අභිනන්දනී ගෞරව සම්මානයෙන් පිදුම් ලද දේශමාන්‍ය කලාකීර්ති ශ්‍රී ලංකා පුත්‍ර වර්ණගේ සසිත චතුරංග සචින් ලක්ෂාන් සහ ප්‍රවීණ විදුලි ශිල්පී පැතුම් මදිෂාන් යන ආදරණීය දෙපළ විසින් සිදු කරනවා. ඒ වගේම කතාව පිටපත රචනය සේනානී පිටපත සහ රචනය එලෙස ඉදිරිපත් කරේ පින්බර පොසොන් කලාපය අති උත්සවාකාරයෙන් පළමු දිනට කතරගම ඓතිහාසික පූජනීය පුදුබිමේ සිට බෙලසින්න පුරට ගෙනෙන මොහොතේ විදුලි බුබුලේ 1,70,000ක් සමගින් උසාඩි 92ක් පළලාඩි 82ක් සමගින් දැන් සිළු දෙනා මේ දෙවන්ත නිර්මාණයේ දෙස දෙනෙත් යොමු කරන්න මෙතරණ තුල තිබෙන විශ්විත නිර්මාණ සියල්ල ඔබට දැන් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. මේ සුවිසල් දර්ශනීය තොරණ දැක්වෙන පරිදි උදේනි නුවර සිට බරණැස් නුවරට පැමිණ උත්තිල පඬිතුමා විසින් වීණා වාදන ශිල්පය උගන්වූ සිට තම ගුරුතුමාගේ ආධාරයෙන්ම රාජකාසික සේවයට බැඳී තම ගුරු හා සමාන වැටුප් කිරීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත බලගත වූ උත්තිල ඇදුරුදුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුලි තුනක් එතුමා අතට ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි මේ තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි කුකුළු සංඛ්‍යාවෙනුත් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සැදැහැවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කොමක්තර සිතින් යන්නේ. බුද්ධිල පඬිතුමා අප තියෙන සක්‍ර දේවේන්ද්‍රයන්න් දුන්නු ගුලි තුනනේ. අන්න එතුමාය වීසි කරනු ලැබුවා උඩුගුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ සම්පින් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්වවිද්‍යාලක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ තොරණේ ඉදිරිපිටද එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් තොරණකින් මම නම් දැකලා නැහැ. බලන්න ඕනර මල්ලිසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ
පසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වූ ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොනතරම් පින්වන්තද? මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දිව්‍යනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ තරම්වල? සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වර්ග යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් තොරණ. ඔය පින්නතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ මෙන්න මේ කරන අභියසට. සියලු දෙනාගේම සහයෝගයෙන් ඔබ වෙත ගෙනෙන මේ පොසොන් තොරණ විදුලි ආලෝක රටා නිර්මාණය ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති අපේ දක්ෂ තරුණ තාක්ෂණිකයා සචින් ලක්ෂා සමගින් මේ පොසොන් තොරණේ ඌඩුව සැලසුම් සහ නිර්මාණය ප්‍රවීණ තාක්ෂණවේදී සිසිල් ප්‍රියන්ත හා සහාය කාර්මික තාක්ෂණ ශිල්පියා ලෙස පැතුම් මබිසන්ගේ හොඳයි ළමයි අඩපොදු බේද මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිදුවුණු ආදිඋතුම් පොසොන් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන පින්බර පොසොන් කලාපය කතරගම ඓතිහාසික පූජනීය බුදුබිමේ කතරගම බස් නැවතුම්පොළ භූමියේ වෙනසින් අලංකාර තුරන් රාජ්‍යයා වෙනසින් ප්‍රදර්ශනය වන පොදේ තොරණේ විස්තරයයි එලෙසින් ඔබට ගෙනාවී දෙන මෙවැනි තොරණේ විස්මිත දසුන් ඔබ වෙත සෑම පැය භාගයකට වරක්ම ඔබ වෙත ගෙනෙනවා. ඉතින් තොරණේ විස්තරය තොරණේ විස්මිත දසුන් දැක බලා ගැනීමට ඔබට ලැබුණා නම් සෑම පැය භාගයකට වරක්ම ඔබට ඒ සඳහා අවස්ථාව උදා වෙනවා. ඉතින් දෙවි දේවතාවුන් වහන්සේලාගේ මල් නිසීම ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයා වෙත ගුත්තිල පඬිතුවරයා විසින් ගුලි තුන ඉදිරිපත් විසිකරන ආකාරයෙන් ඇතුළු ඒ අලංකාර පරිවාර කූඩු 32කින් සමන්විත අලංකාර කූඩු දෙක ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ අනුව